කන්න බොන්න ටිකක් අරන් ඇඳුම් පැළඳුම් ටිකක් අරන් ගිහිල්ලා අම්මලා තාත්තලා ළඟට දවස් කිහිපයක් එහි ඉඳලා උයලා පියලා දීලා ගේ සුද්ධ කළා අතුපතු ගාලා නාවලා රෙදි හොදලා ඒ සංග්‍රහය කළා එන්න පළවෙනි එක. හරිද? අම්මයි තාත්තයි නැති අය කිරි අම්මවරුන්ට දාන දෙන්නවා. නැත්තම් පන්සලේ අසුපි සිල් ගන්න උපාසක අම්මවරුන්ට උපාසක දානෙ දෙන්න. දාන දීලා ඒ අයගෙන් සෙත් පතා ගන්න. ඔන්න පළවෙනි පියවර කරදර ඉවරයක් නැති පවුල් වලට එකෙන් ගැලවෙන්න. ඊළඟ ක්‍රමය තමයි කරදර වැඩි වුණාට පස්සේ මහත්තයා නෝනාට කන්න බොන්න අඳින්න පළඳින්න දෙන එකෙන් නෝනව සතුටු කරවන්න. ගමනක් බිමනක් ගෙන්නගෙන යන්න. ඈට බයින් එක පොඩ්ඩක් අඩු කරන්න. සතියක් බනින්න නැතුව ඉන්න නෝනාට. වෙන වැරදි හැම එකම පොතක ලියලා ඔක සතිය ඉවර වුණාට පස්සේ මේ පොත බල්ලම බයිනවා කියලා. නෝනට බයින් එක නතර කරන්න. ගෙදර බැනුන් නතර කරලා ගෙදරට හොඳට කන්න බොන්න ගෙනත් දීලා ගෙදර පොඩ්ඩක් සතුටු කරවන්න දෙවෙනි විසඳුම. ඊළඟට තමයි යසෝදරා මහෝත්තමාවිය වගේ උතුම් අයට වඳින්න ඕන ගෙවදර. ගුණ සිහි කරන්න ඕනේ, ධර්ම දේශනා අහන්න ඕන, කවි අහන්න ඕන. හිත පහදවා ගන්නේ උතුම් කාන්තාව ගැන. තුන්වෙනි එක තමයි තමන්ට උගන්වපු ගුරුවරු නැත්තම් දැන් ඉගෙන ගන්න ගුරුවරුන්ට මුණ ගැහෙන්න යන්න. තෑග්ගක් කරන්. තෑග්ගක් කරන් ගිහිල්ලා ගුරුවරු අඩුම තරමේ ගුරුවරු 7 දෙනෙක්වත්. ගුරුවරු 7 දෙනෙකුටවත් සංග්‍රහයක් කරා. ඒකල වඳිනකොට ඒ ගුරුවරු කියනවා සෝපත් වේවා සෝපත් වේවා. මේ කරදර ඉවරයක් නැති පවුල් වලට විසඳුම් ටිකක් දෙන්න. ඊළඟ ක්‍රමේ තමයි ඒ ප්‍රදේශයේ දෙවිවරුන්ට දේව පූජාව තියනවා. ඒවා කියලා දුන්නානේ දැන් කරන්නේ. ඊළඟට තමයි සාංගික දානයක් දෙන්න. ඔන්න ඔය පහ විසඳුම් පහක් විදිහට තියාගන්න. එතකොට මේක මම කියන්නේ හිතලුවක් නෙවෙයි. අංගුත්තර නිකායේ පංචක නිපාතේ 3 වෙනි පොත් වහන්සේගේ ලෙච්ඡවි කුමාර සූත්‍රය ඇසුරින් තමයි ওই දේශනාව කළේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ ආශිර්වාදي තියෙන අයට දියුණු වෙනවා, කරදරයක් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා දෝලා පුතාලටත් මේ පින්වතුන්ටත් ජීවිතේ දියුණුව කැමති නම්, කරදර කැමති නැත්තම්, දුක කැමති නැත්තම්, සැනසෙල්ල කැමති නම් ස්ථාන 5ක් සතුටින් තියාගන්න.